චමිල් එදිරිසිංහගේ කෘතියක් ඉටි කුටිය විනි විඳිමි මේ ඔහුත් සමග කළ කතාවක්. මම චමිල් හර්ෂණ එදිරිසිංහ දැන් දීර්ඝ කාලයක ඉඳන් මම සාහිත්‍යකරණයේ නිරත වෙලා ඉන්නවා. වෘත්තිගතව මම චිත්‍ර ශිල්පියෙක්. මගේ මේ තුන්වෙනි නවකතාව විදිහට මේ පාර ඉටි කුටිය විනි විඳිමි කියන ග්‍රන්ථය පිට වුණා. ඒක මේ පාර ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශ වෙලා තියෙනවා. මේ පොත ගැන ටිකක් කතා කළොත් එහෙම ගමක ජීවත් වන චරිත කීපයක් ගැන යෙදිච්ච කතාවක්. මේකේ විශේෂත්වයක් විදිහට සඳහන් කළොත් ඔවුන්ගේ පරම්පරා කීපයක් අතර සිදුවන කතාවක් විදිහට කාලාන්තරයන් කීපයක් තුල දිවෙන කතාවක්, දීර්ඝ කතාවක්. ඒකේ එක ප්‍රධාන චරිතයක් තියෙනවා. මම ඒ ගැන වැඩි විස්තර කරන්න යන්නේ කතාව රසය අඩු වෙන නිසා. මේ චරිතය ජීවිතේ යමක් හොයමින් සිටින චරිතයක්. එතකොට එයා ඒ ජීවිත ගමනේ එයාට මුහුණ දෙන්න සිද්ධ වෙන නොඑක් හැලහැප්පීම් එක්ක එයා අත්දකින්න දේවල්. එහෙම නැත්නම් එයා සොයා යන දේවල් අතර දෝලණය වෙන කතාවක්. එතකොට මේ කතාවේ ප්‍රධාන තේමාවක් විදිහට ආධ්‍යාත්මික පැත්තක් අපි කතා කරනවා. මේ කතාව ලියපු හැටි මම කතා කළොත් ඒකත් ගොඩක් ලොකු දීර්ඝ කාලයක් තිස්සේ මම ගොතන ලද කතාවක්. ළඟදී මම ඒක පිරිපහදු කරලා ලොකුවට ප්‍රබන්ධයක් විදිහට නිර්මාණය කරලා ගත්ත එකක්. මේ පොත දැනටමත් පාඨකයන් අතරට ගිහිල්ලා ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර මට ලැබෙමින් තියෙනවා. මම ඉතින් ඔබටත් ආරාධනය කරනවා මේ පොත ඉටි කුටි විනි විඳිමි අරගෙන රස විඳින්න කියවලා බලන්න කියලා මේ නිර්මාණය කොහොමද එකක්ද කියලා.